යාපනයේ විශ්වවිද්‍යාලයේ වෙසක් කූඩුවකට ගිනි තියලා. ඒක මේ වෙලාවේ යම්කිසි ආකාරයක ජාතිවාදී අදහස් එළියට එන අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. අපිට මතකයි ඔය සහරාන්ගේ කාලේ මාවනැල්ල හිම සෑහෙන පිළිම ප්‍රමාණයක් කැඩුවා. පස්සේ හොයාගත්ත කාරණාව තමයි ඒවා සහරාන්ලගේ කණ්ඩායම විසින් මේ සිංහල බෞද්ධ ජන කොට්ටාශය කුපිත කරවලා ඒ අය ලව්වා ප්‍රතික්‍රියාවක් අරගන්න තමයි ඒක සැලසුම් කරලා තිබුණේ. මොකද සිංහල බෞද්ධයන් බොහොම කේන්තියෙන් ඒකට ප්‍රතික්‍රියා කරනකොට අර අනිත් සමස්ත මුස්ලිම් ජනතාව භීතියට පත් වෙනකොට සහරාන්ලට ලේසි තමන්ගේ වැඩේ කරගන්න. ඉතින් මේ වගේ සරල සිදුවීම් හින්දා යම්කිසි ආකාරයක ජාතිවාදී ගැටලු වෙන්න පුළුවන්. ඒවා ගොඩාක් අර ප්‍රොවෝකේටිව් ඉවෙන්ට්ස්. ඒ කියන්නේ මිනිස්සුන්ව අවුස්සන්න ඇති කරන දේවල්. අපි දකිනවා මේ ලංකාවේ තියෙන උතුරේ දෙමළ ජනතාවත් එක්ක තියෙන වාර්ගික අර්බුදය 2009 යුද්ධය ඉවරුණාට ඉවර නැහැ. අපි ඒක නිතර කියනවා. ඒ වාර්ගික අර්බුදය තාමත් කැකෑරෙමින් තිබෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් උතුරේ ඉන්න තරුණ කොට්ටාශය අතේ. මොකද ඒගොල්ලෝ දන්නේ මේ LTT හිතවාදීන් විසින් ඒගොල්ලන්ට මේ ප්‍රශ්නය ගැන කියපු විදිහ. ඉතින් ඒගොල්ලෝ ඒ තමන් ළඟ තියෙන සීමිත තොරතුරුත් එක්ක තමයි මේ ප්‍රශ්නය දිහා බලන්නේ. ඒ වගේම මේ උතුරේ නැගෙනහිර ඉන්න ලංකාවේ දෙමළ ජනතාව භෞතිකව භූමියෙන් වෙන් වෙලා වෙනම භාෂාවක්, වෙනම සංස්කෘතියක්, වෙනම ආගමක් අදහන වෙනස් ජනවර්ගයක් විදිහට මෙහෙම සෙග්‍රිගේෂන් එකකට ලක් වෙලා ඉන්න එක වෙනම අපි කියනවා ඒකට නැචරල් සෙග්‍රිගේෂන්. ඒගොල්ලෝ වෙනමම කලාපීයව තමන්ගේම ප්‍රදේශයක වගේ ජීවත් වෙන හැඟීමකින් ඉන්නේ. එතකොට ඒ ජන කණ්ඩායම අතරේ වැරදි මතයක් ප්‍රචාරය කරන්න ඉතාමත්ම ලේසි. විශේෂයෙන් රටේ ඉන්න අනිත් ජාතීන්ට එරෙහිව ජාතිවාදී අදහස් සුටුස් ගාලා යවන්න ලේසි. මේ ගොඩාක් ජාතිවාදී අර්බුද ගොඩනැගෙන මධ්‍යස්ථානයක් බවට මේ යාපනයේ විශ්වවිද්‍යාලය පත් වෙලා තියෙනවා. මොකද අපි දකිනවා LTT කියන සංවිධානය විසින් යාපනයේ විශ්වවිද්‍යාලයේ ඉන්න තරුණ කණ්ඩායම් තමන්ට ආකර්ෂණය කරගන්න ඒ ජාතිවාදී හැඟීම් ඒක ඇතුළට විද්දෙව්වා. අපි දකින්න ලංකාවේ අනිත් විශ්වවිද්‍යාලවලත් ඔය ජනතා විමුක්ති පෙරමුණ ආශ්‍රයෙන් බිහි වෙලා ඉන්න අනිත් පක්ෂත් මේ සමාජවාදී මාක්ස්ලගේ අදහස් බස්සපු ගතියක් තියෙන. එන්න විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වෙලා ඉන්න ඔක්කොම සමාජවාදීන් නැත්තම් මාක්ස්වාදීන් විදිහට. මොකද මේ සංකල්ප, ඒ අයිඩියොලොජිස් ඒව ඇතුළට ඔබ්බලා තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට යනවා. යාපනයේ විශ්වවිද්‍යාලය අර්බුදය තමයි ඒගොල්ලන්ට සමාජවාදී කොමියුනිස්ට් සංකල්ප නෙමෙයි බස්සන්නේ අර LTT විසින් නිර්මාණය කරපු මේ දෙමළ ඊලාම් සිහිනය පිළිබඳ මතවාදී අදහස් තමයි උන්ගේ ඔළුවලට යන්නේ. ඉතින් එහෙම විකෘතියටපත් වෙච්ච යම්කිසි අයිඩියොලොජි එකක එල්බිලා ඉන්න පොඩි තරුණ කොටසක් ඇති මේ වෙසක් කූඩුවක් ගිනි තියනවා වගේ සරල වැඩක් කරන්න. සමස්ත යාපන විශ්වවිද්‍යාලයේම ඉන්න අනික් දෙමළ ශිෂ්‍යයන් මේ වෙසක් කූඩුව හැදුවා වෙන්න පුළුවන්. නමුත් ඉතා සුළු පිරිසකට පුළුවන් තමන්ගේ අභ්‍යන්තරය අවුලවා ගත්ත ජාතිවාදී ප්‍රශ්න වලින් කැකෑරෙන මනසක් තියෙන කෙනෙකුට මේක ගිනි තියෙන එක මහා ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් මේ වගේ ප්‍රශ්න වලින් අර පරණ වැළලිලා ගිය අමතක කරන්න හදන සහජීවනයෙන් ඉන්න උත්සාහ කරන මිනිසුන්ගේ පරණ තුවාල පෑරෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕන බුද්ධිමත්ත මේවැයින් ඇවිස්සෙන්නේ නැතුව ඉන්න. මොකද සහරහන්ම උත්සාහ කරා නම් බුදු පිළිම කඩලා සිංහල මිනිස්සු ඇවිස්සුනහම එන ප්‍රතික්‍රියාවෙන් මුස්ලිම් මිනිස්සු බය කරගෙන ඒ මුස්ලිම් මිනිස්සුන්ගේ තමන්ගේ ඇති වෙන බය හින්දා ඒකට පිහිටක් හොයාගෙන සහරන්ම වගේ සන්නද්ධ කණ්ඩායම් වලට සහාය වෙයි කියන සංකල්පය තමයි එයා ළඟ තිබුණේ. ඉතින් LTTටත් මේ වගේ යම් ආකාරයක ජාතිවාදී වර්ගවාදී අදහස් වලින් දකුණ ඇවිස්සුවාම ඒ පහර දීම ඔස්සේ උතුරේ පුළුවන් ඒගොල්ලන්ට පෙන්වන්න අර බලපන් සිංහලයෝ මෙහෙමයි දකුණේ උන් හැසිරෙන්නේ අපිව ගහන්න මරන්න අපිට අපහාස කරන්න ඉන්නේ. එතකොට ලේසි ඒ ඇති කරන වෛරය හරහා ඒ හේට් එක හරහා ඒගොල්ලන්ට තමන්ගේ සංවිධානය නැවත වර්ධනය කරගන්න අවශ්‍ය ඉන්ධන සැපයීම හදාගන්න. එහෙනම් මම හිතන්නේ මේ වගේ පුංචි ප්‍රකෝපකාරී සිදුවීම් වෙන්න පුළුවන්. අපි ඒවා ඉවසන්න ඕනේ. විශේෂයෙන් ලංකාව වගේ මේ විදිහට ස්වභාවිකව බෙදිලා ගිය මනසක් තියෙන වර්ගවාදී අදහස් තියෙන මිනිස්සු ඉන්න තැනකට
මේ වගේ පුංචි දේවල් වලින් අර ඇවිලෙන්න බලාගෙන ඉන්න ගින්නට පිදුරු දානවා වගේ නැත්තම් අර අලුයට හැංගිලා තියෙන ගිනි පුතුරු වලට පෙට්‍රල් ගහනවා වගේ වැඩ කරන්න පුළුවන්. ඉතින් එහෙම නොකල මං හිතනවා අපි බුද්ධිමත් මිනිස්සු විදිහට මේ වගේ දේවල් ඉවසන්න ඕනේ කියලා. එහෙනම් මේක ලොකුවට ඇඟට ගන්න නැතුව ඒ පිළිබඳව නැවත නැවත කතා කරන්නේ නැතුව ඒක ඉවසීමෙන් බාර ගන්න පුළුවන් නම් පරිණත විදිහට අපේ රටට සමාජයට වඩාත් හොඳයි කියලා. ඔය බෲස් ලීගේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවානේ. ඔබ සාමය පතන්නෙක් නම් ඔබට වැඩ තුනක් තියෙනවා කරන්න. පළවෙනි එක ඔබට ඉග්නෝ කරන්න පුළුවන් වෙනවා. නොසලාකාරීව ගණන් ගන්න එක ඇඟට ගන්නෙ නෑ. දෙවෙනි කාරණාව තමයි අර තියෙන ඇගේ තියෙන වෛරී අදහස්, අකමැති අදහස්. ඒ චේතනාවන් ටික රිලීස් කළා දානවා. අයින් කරනවා. Taman කැකෑරෙන පරණ මතකයන් වෙන්න පුළුවන්, පරණ තුවාල වෙන්න පුළුවන්. ඒවා රිලීස් කළා දානවා. එතකොට Tamanට එකකින් පීඩාවක් නෑ. තුන්වෙනි කාරණාව තමයි මේ ඇවිලෙන ගින්නකට Taman පිදුරු නොදා ඉන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි දෙයකට Tamanුත් සහභාගී වෙනවා නම්, Tamanුත් ඒ ගැන කතා කරනවා නම් අපි කරන්නේ ඒ දෙයට අනවශ්‍ය ශක්තියක් ලබා දෙනවා. ඒක තව වේගයෙන් දුවන්න. ඒ හින්දා එනර්ජි එකක් ඒකට නොදී ඉන්න පුළුවන් නම්, ඇවිලෙන ගින්නට පිදුරු නොදා ඉන්න පුළුවන් නම් ඉග්නෝ කරන්න, තමන්ගේ අමිහිරි මතකයන් රිලීස් කරලා දාන්න. මේ වගේ දේවල් වලට පිදුරු නොදා ඉන්න පුළුවන් නම් අපි සාමය තෝරගත්තා වෙනවා. ඒ හින්දා මම ඔබට කියන්නේ මේ අනවශ්‍ය ගිනිවල පැටලෙන්නේ නැතුව සාමය තෝරගන්න කියලා. ඔබට ජයග්‍රාහී දවසක් වේවා.